ආයුබෝවන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළවඩාකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංනිවේදන ඒකකයේ මගින් ඉදිරිපත් කරන විශේෂ පුවත් විකාශය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. දිවයිනේ වෙරළ තීරයේ සුරකීම වෙනුවෙන් අප දෙපාර්තමේන්තුව ආරම්භ කළ දැවන්ත මෙහෙයුම් මාලාවක තොරතුරු අද අපි ඔබ වෙත ගෙන එනවා. හලාවත අනවසර ඉදිකිරීම් 12ක් ඉවත් කෙරේ. හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දෙදුරු ඔය හා කලපු මෝය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ඉදිකිරීම් හා පසුගිය පෙබරවාරි 25 වන දින සාර්ථකව ඉවත් කිරීමට පියවර ගැනුණා. මෙම ඉදිකිරීම් හුදෙක් අනවසර ගොඩනැගිලි පමණක් නොව එම ස්ථාන මූලික කරගනිමින් විවිධ අයථා සහ නීති විරෝධී කටයුතු රැසක් සිදු වූ බවයි ප්‍රදේශයේ දීවර ජනතාව පෙන්වා දෙන්නේ. මෙම ඉදිකිරීම් සිදු කළ පුද්ගලයන්ට වෙනත් ප්‍රදේශවල ස්ථීර පදිංචි නිවාස පවතින අතර ඔවුන් මෙම ස්ථාන ව්‍යාපාරික කටයුතු සඳහා පමණත් අනවසරයෙන් භාවිත කර ඇති බව අනාවරණය වී තිබෙනවා. උණ වටුන පීල්ලගොඩ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීමක් ඉවත් කෙරේ. උණ වටුන පීල්ලගොඩ වෙරළ තීරයේ රජයේ ඉඩමක් අනවසරයෙන් අත්පත් කරගනිමින් පවත්වාගෙන ගිය ඉදිකිරීමක්ද අද දින පෙබරවාරි 27 කඩා ඉවත් කිරීමට කටයුතු කරුණා. මෙය 1981 අංක 57 දරන පනත ප්‍රකාරව දෙපාර්තමේන්තුව ගත් තීරණාත්මක පියවරක්. පීල්ලගොඩ දීවර ප්‍රජාශාලාවට සහ පොදු වෙරළ පිවිසුම් මාර්ගයට බාධා එල්ල කරමින් පවත්වාගෙන ගිය මෙම ඉදිකිරීම ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 65 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආරක්ෂාව සැපෙව්වා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ප්‍රාදේශීය කාර්යාලය 10 හරහා ක්‍රියාත්මක වන මෙවැනි විශේෂ තොරතුරු එසැනින් දැනගැනීම සඳහා අපගේ නිල YouTube නාලිකාව සහ Facebook පිටුව සමග එක්වන්න. ස්තුතියි. ඔබට සුබ දවසක්.